Hi everyone, welcome to my channel. ඔන්න ඉතින් අදත් මම ඩේ බ්ලොග් එකක් තමයි මේ රෙකෝඩ් කරගෙන යන්නේ. ඩේ බ්ලොග් එකක් කිව්වට මෙතන දවස් 3ක වීඩියෝ රෙකෝඩ්ස් තියෙනවා. ඉතින් බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඒ වගේම ඔයාලා හැමෝටම තවත් චූටි දෙයක් මම මතක් කරන්නම්. ඒ තමයි ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම ඔයාලට වීඩියෝ එකක් දාන සැනින්ම ඔයාලට මේ වීඩියෝ එක බලගන්න පුළුවන් වෙනවා. ඔන්න ඉතින් වෙනදා වගේම උදේම මේ නැගිටලා lectures යන්න තමයි හදන්නේ. උදේම නැගිටලා දත් මැදලා ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන ඊට පස්සේ ඔන්න ඇඳුම අයන් කරගත්තා. මම අද ලෙක්චර්ස් අඳින ඇඳුම අයන් කරගෙන එහෙම ඉතින් ලෙක්චර්ස් යන්න තමයි දැන් මේ හදන්නේ. ඔන්න ඉතින් දැන් අපි ගෙදර ඉන්නෝ නම් ඉතින් අපිට උදේම හදලා දෙන්න තේ එක අපේ අම්මනේ. හැබැයි ඒ පුරුද්ද ඒ විදිහට මට තියෙනවා. මට අනිවාර්යෙන්ම ලෙක්චර්ස් යන්න කලින් තේ එකක් බීලා යන්න ඕනේ. ඒක පුරුදු වෙලා තියෙන විදිහ. ඉතින් ඊට පස්සේ මම ඇඳුමත් අයන් කරගෙන ওই විදිහට තේ එකක් දැන් හදලා බොන්න තමයි යන්නේ. ඊට පස්සේ මායි මගේ යාළුවයි කැම්පස් එකට ඔන්න ආවා. කැම්පස් එකට ඇවිල්ලා ඊට පස්සේ ඉතින් ලෙක්චර්ස් තියෙන අපේ ඩිපාර්ට්මන්ට් එකට ආවා. උදේම ඉතින් පරිසරය නම් මාරම ලස්සනයි, හරිම සුන්දරයි. ඔන්න ඉතින් අපේ ටයිම් එකක් දැන් හරි ලෙක්චර්ස් යන්න. ඊට පස්සේ ඉතින් ඔන්න අපි ලෙක්චර් රූම් එකට ගියා. අපේ ඩිපාර්ට්මන්ට් එකේ යාළුවෝ ඔක්කොම අපි එක පවුලක් විදිහට තමයි ඇත්තටම ඉන්නේ. ඒ කියන්නේ හැමෝම හරිම එකමුතුයි, සමගි හැම දෙයකටම හැමෝම වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ කියන්නේ මාරම මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තමයි ඒ කියන්නේ අපේ අතර තියෙන්නේ. ඒ තරම් ෆ්‍රෙන්ඩ්ලි ඒගොල්ලෝ. ඉතින් ලෙක්චර්ස් ගිහිල්ලා ඉවර වෙලා දැන් ඔන්න අපේ දවල් කෑම ටයිම් එකත් හරි. ඊට පස්සේ මායි මගේ යාළුවයි ගියා අපේ වලේ කඩේට ගිහිල්ලා ඔන්න ඉතින් රයිස් එකක් අරගෙන ආවා. ඔන්න ඉතින් අද අපිට රයිස් කන්න හිතුණා. ඒ හින්දා අපි චිකන් ෆ්‍රයිඩ් රයිස් ෆුල් එකක් ගත්තා. ඔන්න ඉන්නවා මගේ යාළුවෝ දෙන්නා, මන්දි ඉන්නවා සහ පියුමි ඉන්නවා. ඊට පස්සේ ඉතින් ඔන්න අපේ ඩිපාර්ට්මන්ට් එකේ අපේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් අපි ආව සර්ප්‍රයිස් කරා. සර්ප්‍රයිස් කරලා ලස්සන කේක් එකකුත් දුන්නා. දැන් මේ කේක් එක කපන්න තමයි යන්නේ ඔන්න. ඔන්න ඉතින් අපේ යාළුවා දැන් කේක් එක කපලා හැමෝටම දැන් කපලා කවන්න තමයි යන්නේ. පේනවනේ කඩ්ඩි ඔක්කොගෙම මූණේ තියෙන හිනාව ඉතින්. ඇත්තටම ඉතින් කිව්වොත් ඒගොල්ලෝ මගේ වීඩියෝ රෙකෝඩ් කරන්න ලොකු සහයෝගයක් දක්වනවා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.
ඔන්න ඒ විදිහට ඉතින් මගේ බ්ලොග් එකේ පළවෙනි දවසේ ඉවරුණා. ඔන්න දැන් දෙවනි දවසට ආවා. දෙවනි දවසේදීත් ඉතින් අපි පුරුදු විදිහටම ලෙක්චර්ස් ගියා. ලෙක්චර්ස් ගිහිල්ලා දැන් ඔය යන්න හදන්නේ ලෙක්චර්ස් මේ තියෙන්නේ නම් අපේ ලයිබ්‍රරි එකට යන්න ඕනේ පාර. ලයිබ්‍රරි එක පැත්තට පොඩ්ඩක් ගියා. දැන් ඔන්න ඉතින් ලෙක්චර්ස් යන්න තමා හදන්නේ. ඔන්න GIS එකට ආවා. දැන් තියෙන්නේ අපිට GIS ලෙක්චර් එක. ඔන්න දැන් ඊට පස්සේ දෙවනි දවසෙත් අපේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක්. දැන් ඔන්න කේක් එකක් තියාගෙන අපි ඉන්නේ දැන් මේ යාළුවා එනකන් යාළුවව සර්ප්‍රයිස් කරන්න. ඔන්න ඊට පස්සේ ඉතින් අපේ බර්ත්ඩේ ගර්ල් ආවා. ඊට පස්සේ ආව කේක් එක දීලා සර්ප්‍රයිස් කරලා එයාගේ රියැක්ට් එක පොඩ්ඩක් බැලුවා ඉතින්. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. Happy birthday video කරගත්තේ නැද්ද? Happy birthday to you. Happy birthday dear Aruni. Happy birthday to you. හරි ඉතින් ඔන්න ඔය විදිහට අපි එදා දවසේ සතුටු වෙලා ඔන්න ඉතින් අපි හොස්ටල් එකට ආවා. මගේ මෙන්න මෙහෙම පුරුද්දක් තියෙනවා. ඒ කියන්නේ ලෙක්චර්ස් ගිහිල්ලා ආවට පස්සේ එදාට දෙන දැන් සර් අපිට කියලා දෙන දේවල් තියෙනවානේ. ඒ දේවල් නෝට් ඩවුන් කරගෙන ඇවිල්ලා ඒ වගේ අඩුපාඩු ටික මම කම්ප්ලීට් කරනවා. එතකොට මගේ හිතටත් ඒක මාරම සැටිස් කිසිම අර ස්ට්‍රෙස් ගතියක් එහෙම ඇති වෙන්නේ නැහැ. එතකොට ඉතින් මම ওই විදිහට හොස්ටල් එකට ඇවිල්ලා ඊට පස්සේ වොෂ් එකක් එහෙම දාලා රැට කාලා දැන් ඉතින් ස්ටඩි කරන්න තමයි හදන්නේ.
හරි ඉතින් ඊට පස්සේ ඔන්න ඔය විදිහට ස්ටඩි කරලා හැමම එදා දවසත් ඉවර වුණා. දැන් උදේ පාන්දර ඉන්න මේ ලෑස්තිලා යන්න හදන්නේ කොහෙද? ඔන්න ඉතින් උදේම නැගිටලා ලෑස්ති වුණා. මේ යන්න හදන්නේ ඒ ගෙදර බලලා එන්න. ගෙදර කට්ටිය බලලා එන්න තමයි යන්නේ. ඉතින් ඒක මගේ පුරුද්ද සාමාන්‍යයෙන් සති දෙකකට වතාවක් ගෙදර දුවන එක. ඒක මං හිතන්නේ කැම්පස් ඉන්න හැම ළමයෙක්ගෙම එක වැදගත් පොයින්ට් එකක් වෙන්න ඕනේ ජීවිතේ කියලා මම හිතනවා. මොකද හැමෝම ගෙදර කොයි වෙලාවෙද නිවාඩුවක් වැටෙන්නේ කොයි වෙලාවෙද ගෙදර පයින්නේ කියන බලන්න තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඒ විදිහට මම ලෑස්තිලා දැන් බස් එකට යන්න තමයි මේ හදන්නේ. ඔන්න ඉතින් මම බස් එකටත් ආවා. ඉතින් මම අපේ පැත්තට එන يعني ගලමුදුනේ බස් එක නැංගේ. ඔන්න ඉතින් දැන් මම ওই විදිහට ගෙදර එන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ඉතින් අපි කාගේත් විඩාව නිවන එකම ඖෂධය තමයි මෙන්න මේ යෝගට් පානය. ඊට පස්සේ ඉතින් ඔන්න මම බැසලා අපේ ගමට ආවා. දැන් ඔන්න අම්මත් ආවා. ඔන්න ඉතින් අම්මත් එක්ක මම ගෙදර ආවා. අම්මා ඉතින් මම එනවා කියලා කිව්වට පස්සේ ඔන්න විශේෂයෙන්ම මං ආවේ මෙන්න මේවා කන්න තමයි ගෙදර ආවේ. බඩේ ඉරිඟු කන්න තමයි ගෙදර ආවේ. ඔන්න ඉතින් අම්මා තම්බලා තිබ්බා. ඊට පස්සේ මං ඉතින් කෑවා. එහෙනම් ඉතින් මං ගෙන් එන්නම් හැමෝටම බයි.